Hi guys. ඉතින් අද අපි උදේ ඉඳන් ලෙක්චර්ස් වලට ගිහිල්ලා ලෙක්චර්ස් වලින් ඉඳලා හරිම මහන්සි. ඉතින් අපි දෙන්න මේ යන්නේ අයිස්ක්‍රීම් එකක් කන්න. දවල් ඉඳන් හොඳටම රස්නේ. ඉතින් අයිස්ක්‍රීම් එකක් මේ වෙලාවට සෙට් වෙනවා. ඉතින් අපි යන්නේ යුනිවර්සිටි මිල්ක් බාර් එකට. නේද? ඔව්. ඇත්තටම එක දිගට ලෙක්චර්ස් වලදී චුට්ටක් අමාරුයි. මොකද එකක් කියවලා අනිත් එකට යන්න ඕනි. සමහර දවස් තියෙනවා එක දිගටම තියෙනවා. සමහර දවස් තියෙනවා ෆ්‍රී එකේ ඉන්න. සමහර දවස් වලට 8 ඉඳන් 6 වෙනකම් තියෙනවා. සමහර දවස්වල තියෙනවා උදේ ඉඳන් හවස වෙනකම් එක දිගට. ඉතින් අපි අනේන ගමන් ඔය තියෙන බිස්කට් එකක් පොඩි මොන හරි ස්නැක් එකක් කාලා ඉන්නේ. මොකද දවල්ට බත් කන්න සමහර වෙලා නැහැ නේද? සමහර දවස්වල කන්නත් නැහැ. ඉතින් කැම්පස් ආවා කියලා ඉතින් ආතල් එකේ ඉන්න නැහැ. ලෙක්චර්ස් යනවා, ලැබ් රිපෝට් ලියනවා, අසයින්මන්ට්, ක්විස් හැමදේම තියෙනවා. මේ හැමදේත් එක්කම තමයි ලයිෆ් එකත් පුළුවන් විදිහට එන්ජොයි කරනවා නේද? එහෙම එන්ජොයි කරන ගමන් ඉගෙනත් ගන්නවා. කැම්පස් ආවා කියලා සේරම දේවල් හරියන්නේ නැහැ. මොකද අපි මහන්සි වෙලා ඩිග්‍රී කරගන්න ඕනේ. මොකද ඩිග්‍රී එකක් තියෙනවානේ. ගොඩක් මහන්සි වෙලා හොඳ GPA එකක් දාගත්තොත් අපිට පුළුවන් ස්පෙෂල් ඩිග්‍රීස් වලට සිලෙක්ට් වෙන්න. ස්පෙෂල් ඩිග්‍රී කියන්නේ හොනර්ස් වලට. ඒවට සිලෙක්ට් වෙන්න ඕනි. තව ඉස්සරහට දැන් අපිට නම් තාම නැහැ. තව ඉස්සරහට තියෙනවා 4th year වගේ ගියාම රිසර්ච් තියෙනවා නේ. රිසර්ච් තියෙනවා. ඉතින් අපිට තියෙන ටයිම් එක හරි අඩුයි නේ. වෙනත් දෙයකට යොදවන්න. ඉතින් කොහොම හරි මේ කරන මේ ලෙක්චර්ස් යනවා, අසයින්මන්ට්ස්, ක්විස් හැමදේම කරන අතරතුර YouTube එකට ඔයාලා වෙනුවෙන් වීඩියෝස් උත් දානවා. කොහොම තමයි ඉතින් අපේ ජීවිතේ. මෙතන ඉඳන් වීඩියෝ එක මම පොඩ්ඩක් ස්පීඩ් දාලා තියෙන්නේ. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීඩ් දැම්මත් අපි යන පාරේ තියෙන ලස්සන සුන්දරත්වය. මේ තියෙන්නේ ශාස්ත්‍ර පීඨය ගාවින් තමයි මේ යන්නේ. බැලුවද කොළ පාටට ලස්සන තියෙනවා. ඔයාලට පේනවනේ. මොකද මේක ස්පීඩ් දැම්මේ මේ වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා මේ තියෙන වටපිටාව තියෙන සුන්දරත්වය එක දවසක මම ගේනවා මේ හැම එකම ආවරණය වෙන විදිහට. ඒක දිග වීඩියෝ එකක් වෙයි. but මේ වීඩියෝ එකෙන් ඒක ගන්න බෑ. මේ තියෙන්නේ අපි අයිස්ක්‍රීම් කන්න ගිය කඩය. ඉතින් ඒකේ මේ අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා. අපිට ඕන එකක් තෝරගන්න තියෙන්නේ රුපියල් 120 වෙන්නේ. ඉතින් අපි හොස්ටල් ඉන්න කාලේ නම් මෙතනින් හැමදාම වගේ කනවා. දැන් ඉතින් අර බෝඩිමේ ඉන්න හින්දා මෙතන ගොඩක් කැවෙන්නේ නැහැ. ඒ වුණාට අවස්ථාවක් හම්බුන ගමන් අපි ඉතින් යනවා. මොකද එක එක වර්ග තියෙනවා මෙතන. ඉතින් guys අපිට මිල්ක් බාර් එකෙන් අයිස්ක්‍රීම් කන්න බැරි වුණා. අපි යනකොට ඒක වහලා තිබ්බේ. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා අයිස්ක්‍රීම් ගත්තා. මේ තියෙන මෙයාගේ අයිස්ක්‍රීම් එක. වර්ග තුනක් තියෙනවා. උඩින්ම තියෙන නිල් පාට එකක්. ඊළඟට සුදු පාට එකක් තියෙනවා. ඊළඟට මොකක්ද චොකලට් මොක්කර එකක් තමයි. නිල් පාට එක රහයිද? නිල් පාට එක අනේ මන්ද මම අපේ වලට තියෙන ඉඩා ගන්න බෑ. මගේ ෆ්ලේවර්ස් තුනක්. මගේ තියෙන්නේ කහ පාට උඩින්ම ලේ එකක් තියෙනවා. ආයෙ මැද සුදු. ඔය එක කෙසල් ෆ්ලේවර් එකක් තියෙනවා. කෙසල් වල රසයි. ඊට පස්සේ තියෙනවා නිල් පාට එක නා රස හිතා ගන්න ඕනේ. වැනිලා අයිස්ක්‍රීම් එකට චොක්ලට් දාලා යටම තියෙන චොක්ලට් එක. ඒක රහයි. රුපියල් 120යි ඒක ලාභයි. 120ට ඇත්තටම ලාභයි නේද? අනිවාර්යයෙන්. ඔයාලට පේනවා ඇති අපේ මේ අපට පරිසරය හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් කැමති නම් පේරාදෙණියේ මේ සුන්දරත්වයත් එක්ක අධ්‍යාපනය ලබන්න කියන්න තියෙන්නේ come to පේරා නේද? මොකද ඉගෙන ගන්න එක තියෙන ස්ට්‍රෙස් එක ඇත්තටම යනවා මේකේ තියෙන පරිසරයේ සුන්දරත්වය දකිද්දී. ඔයාලට මම ඉස්සරහට ගේන්නම්
අපේ කැම්පස් එකේ ඔයාලා දන්නවා මේ මල් පිපෙනවා කියලා දන්නවනේ. ඉතින් බ්ලූමින් සීසන් එකට අපි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. බ්ලූමින් සීසන් එක normally තියෙන මල් පිපෙන කාලෙ මෙහි තියෙන්නේ මාර්තු අප්‍රේල් වගේ. ඉතින් ඒ කාලේ ඔයාලා ලස්සන වීඩියෝ එකක් ගේනවා. සහ තව තියෙනවා මේ ඔයාලා කැම්පස් එකේ දකින්න ඕනේ දේවල්. මම ඒවා YouTube එකේ දැකලා නැහැ. ඉතින් ඒවා ඔයාලට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක දිය වෙනවා. අපි දැන් මෙතන පොඩ්ඩක් නැවතිලා අයිස්ක්‍රීම් එක කන්න හදනවා. වාඩි වෙන්න දෙන්න. ඔය පොඩ්ඩක් ඉන්න වාඩි වෙන්න තැන පෙන්නන්නම් ඈ. ඉතින් මෙන්න මෙතන තමයි අපි දැන් ඉඳගෙන අයිස්ක්‍රීම් එක රස බලන්න හදන්නේ. ඔයාලට පේන ඇති සුපිරි ප්ලේස් එකක්. පල්ලෙහෙන් ලස්සන චූටි දොළ පාරක් ගලාගෙන යනවා. මෙන්න මෙයා නම් අයිස්ක්‍රීම් එක කාලා ඉවරයි. මගේ එක නම් තාම තියෙනවා. ඒකෙන් භාගයක් මට දැන් කන්න. කාපන් ඇත්තට චුට්ටක් ගනි. අපෝ මේ කන දුවන්න බලපන්. කාපන්. කොහොමද? ටීසර් එක එනවා බා. මොන කෙසේද? සීනි කෙසේ? ඉතින් guys අපේ ෆස්ට් ඉයර් එක ඉවර වෙලා ජනවාරි 5 වෙනිදා අපේ සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තා. පළවෙනි සතිය යන්නේ. පළවෙනි සතිය දෙක වගේ යන්නේ. ඉතින් හිතනවට වැඩිය ඌ ඇත්තට විවොත් ෆස්ට් ඉයර් එකේ වගේ නෙමෙයි සෙකන්ඩ් ඉයර් එකේ. මහරකට ගොඩක් තියෙනවා. දැන් මේ සති දෙකට විතරක් අර ෆස්ට් ඉයර් එකේම කරපු වගේ සමාජයට ඉන්ටර්වියු වල එහෙම තිබ්බා. දැන් අර ෆස්ට් ඉයර් එකේ නම් අපි මේ ස්ටෑන්ඩ් එකට සතියක් දෙකක් තියලා බයෝ එහෙම පාඩම් කරලා ලිව්වා. මේක එහෙම කරන්න බෑ. ඒක කරන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ. කරන්න බැරි වෙන්නේ ලොකු විෂය කරුණු ප්‍රමාණයක් තියෙනවා. කන්ටෙන්ට් එක ලොකු කන්ටෙන්ට් එකක් තියෙන්නේ. හැබැයි මෙහෙම ඔයාලා ආස කියන්නේ එක එක ආස බීට් තියෙනවනේ එක එක කෙනා. ඉතින් ආස ෆිසික්ස් පැත්තෙන් යන්නද කෙමිස්ට්‍රිද බයෝටෙක්නොලොජිද සූලොජිද ස්ටැට්ද බොට්නිද හැම පැත්තකින් යන්න වල සයන්ස් ෆැකල්ටියට ආවොත් අවකාශය තියෙනවා. හයර් ස්ටඩීස් වලට එහෙම ලොකු chance එකක් තියෙනවා මේකේ. හැබැයි ඉතින් නිකන් ඉතල මොකක් කරන්න බෑ. වැඩ කරන්න නම් ඕනි. වැඩ කරන්න ඕනි අම්බානකට. අපි පාර මාරුනේ. පොඩ්ඩක් ඉන්න. දැසාර වීඩියෝ කරනවා වගේ ඔය පාර මාරු වෙන්න ඕනි. හැප්පුණොත් එහෙම වීඩියෝ කරන්න කවුරුත් නෑ. බඩු. ඔව්. ඔයාලා පේන හැටි කොහොමද ලස්සන. මේ තියෙන්නේ ඉඩා ඔබේසි කර හොස්ටල් එක ගෑල් ළමයි ඉන්නේ. මේක උඩ තියෙන ඒක අපි ඔයාලට දවසක අරගෙන එන්න මේ උඩ කියන්නේ හොස්ටල් ටික පෙන්නන්න. ඒ කියන්නේ අතුල නම් පෙන්නන්න බෑ. නිකන් අර එළියේ තියෙන වගේ පෙන්නන්න. යන කොට ඉතින් යාළුවෝ හම්බ වෙනවා. ඒ කට්ටියට ඉන්නවා ඉන්නත් තිබුණේ. ඉතින් guys hostel life එක කියන්නේ වෙනම experience එකක්. ඉතින් ඒක hostel life එක experience කරන්න නම් ඉතින් ඔයා hostel එකක ඉන්න ඕනි. මම කියන්නේ campus එකේ. මම මේකෙන් අදහස් කරන්නේ මේ campus ඉන්න ඕනි hostel life විදිහට එහෙම එකක් නෙවෙයි කියන්නේ. දැන් මෙතන ඉන්නවනේ campus එකට ආසාවෙන් hostel එකක් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නයි. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ hostel life එක ඉතින් හරිම ලස්සනයි සහ සුන්දරයි. මොකද birthday කියනවා වගේ birthday scene birthday තියෙන දවසට අපි කට්ටියම එකතු වෙලා ඔය කාමරයකට ගිහිල්ලා කේක් ගෙනල්ලා පීම ගෙනල්ලා එන ආතල් එකක් දීලා කාලෙ ඉතින් birthday දිනවල පුල්ලා ඔව් මොකද scene එක අර අපේ hostel එකේ පොඩි පොකුණකුත් තියෙනවා. පොකුණක් තියෙනවා. අපි ඔකට වයින්ෝකෙන් වතුර වතුර ගහ ගන්නවා. මොකද මේ කොහමද බර්ත්ඩේස් දවස්වලට අනිවාර්යෙන් බර්ත්ඩේ තියෙන එක්කෙනාව නාවනවා. ඒ නාවන ගමන් අපි ඔක්කොමත් නෑ වෙනවා කියන්නේ. ඒක සෙල්ලමක් බවට අනිවාර්යෙන් පත් වෙනවා. මොකද එක්කෙනෙක් නාවපු ගමන් අනිත් එක්කෙනාට වතුර ගහ. ඒක ලොකුයි සාමාන්‍යයෙන්. ඔව්. ලොකුවට කියන්නේ 15කට 20කට විතර පුළුවන් එකපාර බහලා නාන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ.
ඉතින් ඒක වතුර එහෙම කොළම කොළ පාටයි නේද? අර මේ ළඟදී සුද්ධ කරලා ළඟදී සුද්ධ කරලා තිබ්බා. ඇත්තටම අපිට කරන්න බැරුණා ඒ වැඩේ අපිට. ඒ වැඩේ අපිට කරන්න බැරි වුණා. මේ දැන් ඉන්නේ අපි ආර්ට් ෆැකල්ටි එක ළඟ. හරිද? හොස්ටල් එකේ වෙනම ආතත් එකක්. උදාහරණ ඕන කියන්නේ ෆ්‍රීඩම් එක තියෙනවා තමයි කැමති. ඒ කියන්නේ අපි ඒව ආරක්ෂා කරගන්න ඕනේ. ඒකේ තියෙනවානේ ප්‍රොපර්ටිස් ටිකක්. ඒවත් ආරක්ෂා කරගන්න ගම හොස්ටල් ලයිෆ් එක එන්ජොයි කරන්නදී. ඒකේ නේ බං අපි අර මේ සාමාන්‍යයෙන් ඒකේ කෑම හදාගෙන කනවා. ඉතින් රැට එහෙම දෙය හදා. රැට දෙය හදාම් මොනවා. ඒකෙත් ඉතින් අර වෙනකන් කයිය ගහන වෙලාවල් තියෙනවා. සමහර දවසට 2-3 වෙනකන් කයිය ගහනවා. ෆිල්ම් බං. ෆිල්ම් බලන එක නම් අනිවාර්යෙන් සතියකට නම් දෙපාරක්වත් ෆිල්ම් නම් දෙකක්වත් බලනවා නේ බං. ෆිල්ම් බලනවා. ඒ කියන්නේ ඉඩ තියෙන වෙලාවල් බලලා ඉතින් අපි වැඩ ටික කරන අතරතුරේ දැන් සෙකන්ඩ් එකේනේ දැන් ඉන්නේ බෝඩිනේ. ඔව්. හොස්ටල් එකේ ඉඳලා බෝඩිමට ආවම පොඩ්ඩක් නිකන් පාලෝ වගේ සීන් එකකුත් දැනෙනවා. අර හොස්ටල් එකේ තිබ්බ සීන් එක නෑ. ඒ කියන්නේ අපේ ෆැකල්ටි විතර නෙවෙයි. එක්ක ෆැකල්ටි කට්ටිය, ෆැකල්ටි කට්ටිය, ඉස්සේ කට්ටිය ඉන්දියා. හැමෝම ඉන්නවා. රූම් එකටම අපි යනවා. ඒ කියන්නේ දැන් අපි අපේ ෆැකල්ටි විතරක්ම සීමා වෙලා හිටියේ නේ. අපි අනිත් යාළුවන්ගේ ෆැකල්ටි වලට. ඉතින් අර ඊතරම්ම මේකක් නෑ. ඔව් අපි 10 දෙනෙක් වගේ ඉන්න බෝඩිමේ. ඉතින් එතකොට නම් ඉතින් අපි සාමාන්‍යයෙන් රැයට එහෙම අපි උයාගෙන කනවා. උදේට නම් ඉතින් උයන්න බෑ. ඉතින් ඔයාලා දන්නවනේ කොල්ල වුණාම උදේ පාන්දර නැගිටලා උයන ඒවා ඉතින් බොරු. එහෙම වෙන්නේ නෑ. ඔයාලට පේනවා දැන් අපි ඉන්නේ ග්‍රවුන්ඩ් එකක. කට්ටිය එයාලගේ ඒ අදාළ ස්පෝර්ට්ස් වලට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඔයාලා ස්පෝර්ට් පැත්තෙන් යන්න පුළුවන් නම් ඒක මේකත් හොඳ තැනක් නේ බා. ස්පෝර්ට්ස් තියෙනවා මාර ගොඩක් තියෙන ස්පෝර්ට්ස්. දැන් මේ ඔව්. මොකද දැන් ඔක්කොම කොට දාගන්න සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ බෑච් ස්ටොප් වෙලා මේක ස්පෝර්ට්ස් කරලා තව අමතර සොසයිටිස් වල වැඩ කරලා එහෙම කරන එක ඇත්තටම හොඳයි. මොකද කෙනෙක්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් වෙන්න බලපාන ප්‍රධාන සාධක තමයි ස්පෝර්ට්ස්. තව වෙනම බාහිර ස්කිල්ස් හදාගන්න එක. ඒව අත්‍යවශ්‍යයි. ඇත්තම කිව්වොත් අපි දෙන්න එහෙම මතකද මේ මොනවාද ෆ්‍රෙෂර්ස් අපි ඇත්තටම ෆ්‍රෙෂර්ස් කියන්නේ ෆ්‍රෙෂර්ස් මීට් කියන්නේ අපි ඇත්තටම මේ අර ඒක වෙනම සීන්. මොකද අර අලුතෙන්ම කැම්පස් එකට එන අය ඒ කියන්නේ හැම ෆැකල්ටි එකම අලුතෙන් ඒ කියන්නේ ෆස්ට් ඉයර්ස්ලා ඔක්කොම දාම්මලා තරගයක් වගේ එක. ෆ්‍රෙෂර්ස් මීට් කියන්නේ ඒකයි. කියන්නේ අලුතෙන් වෙන කට්ටියනේ. ඕ ස්පෝර්ට් මීට් එකකට එහාගේ ගම්මට. ස්පෝර්ට් මීට් එකට කොහොමද එහාගින් තියෙන්නේ? තනි කර නිකන් ස්පෝර්ට් නෝ විතරයි. ඔව්. ඒ කියන්නේ අර වෙනම එකක්. ඒ කොහොම හරි අපි දින්න නේද? කොහොම හරි සෙල්ලම් කරලා. ඔව් පළවෙනි චැම්පියන්ෂිප් එක ගෙනාවත් අපි අර කියන්න ඕනේ බා. මොකද්ද මේ වීඩියෝ එකක් හදන්න ඕනේ. ඔව්. අපි හොකි යහුවා. හරිද? ඒ කියන්නේ අපි දෙන්නම ඉස්කෝලේ මේ සාමාන්‍ය හොකි කරලා තිබ්බේ නැහැ. ඈ? මේකද? ඔව්. අපි ඉස්කෝලේ කාලේ හොකි කරලා තිබ්බේ නැහැ. කොහොම හරි අපේ දරංජය කියලා යාළුවෙකුයි ආශිෆ් කියලා යාළුවෙකු ඉන්නවා. ඒ දෙන්න තමයි කරලා තිබ්බේ. කොහොම හරි ඒ දෙන්න අපිට ප්‍රැක්ටිස් කරුවා. මම සුද්දා ප්‍රබස් කවුද පෙයිසුරු තව ගොඩක් කට්ටිය හිටියා. අපි කට්ටියට කොහොම හරි ඒ කට්ටිය ප්‍රැක්ටිස් කරවලා කොහොම හරි අපි දින්න නේ බා. ඒක තමයි පළවෙනි චැම්පියන්ෂිප් එක ගත්තේ. ඊට පස්සේ කොහොම හරි ෆ්‍රෙෂර්ස් වලුත් අපි කොහොම හරි චැම්පියන්ෂිප් එක ගහලා අපේ ෆැකල්ටි එකට ආඩම්බරයක් ගෙනාවා. ඒ වගේ අර මතකති කාලෙක අපි අරගෙන නැහැ නේ. අරගෙන නැහැ කොහොම හරි සයන්ස් ඉන්ටර් ෆැකල්ටි එකක්. ඒ කියන්නේ කැම්පස් එකේ තියෙන ෆැකල්ටි ඔක්කොම එකට සෙල්ලම් කරනවා. ෆැකල්ටි 9ක් නේ. 9. ඒ කියන්නේ මතකති කාලෙක සයන්ස් ෆැකල්ටි එක මේ චැම්පියන් ගහලා තිබ්බේ නැහැ. අපි වෙත් එකෙන් තමයි ඉතින් මේවා ගේමක් ගහලා වෙච්චෙන් දැන් පළවෙනි පාරට ඒකත් කරුවා. ඒක දින්නා. ඒවට කියන්න තියෙන්නේ එන්න සහ ඇවිල්ලා බලන්න. බලලා එක්ස්පීරියන්ස් කරන්න නේ බා. ඉතින් අදට වීඩියෝ එකෙන් සමුගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක බලලා මේක වීඩියෝ එක හොඳයි නම් මේක යවන්න තව ඔයාලගේ O level A level කරන කට්ටියට ඔයාලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න කරලා support එකක් දෙන්න.
ඉතින් අදට සමුගන්නවා. එහෙනම් good bye guys. Bye. Bye.